අයිබෝන් දුවද අද එකතු වෙලා ඉන්නවාලා මේ අපේ ඉලෙක්ට්‍රොනික්ස් වීඩියෝ සීරීස් එකේ අවසාන එපිසෝඩ් එක. ඒ තමයි අද ට්‍රාන්සිස්ටර්ස් තමයි අපි අද ලෙසන් එක. ඉතින් අපි ඉලෙක්ට්‍රොනික්ස් වල බේසික්ස් දේවල් ටික අපි මතක් කරලා දුන්නා. semiconductors, ඊට පස්සේ diodes, ඊට පස්සේ applications of diodes විදිහට rectification, half wave rectification, full wave rectification ඔය වගේ ටික අපි මේ ලෙසන් එකේ තියෙන අවශ්‍යම දේවල් ටික ඔයාලට මතක් කරලා දුන්නා. ඉතින් අද අපේ අවසාන එක transistors. හරිද? ඒතර මේ වීඩියෝ සීරීස් එකේ බලාපොරොත්තු වුණේ ඔයාලගේ සයන්ස් පේපර් එක ලකුණු ඔයාලා ඉන්නවට වඩා වැඩි කරගන්න. තිබ්බට වඩා වැඩි කරගන්න. හරිද? මගේ එකම ප්‍රාර්ථනාව පුතේ ඔයාලගේ රිසල්ට් එක, ඒ කියන්නේ සයන්ස් වල රිසල්ට් එක අනිවාර්යෙන් හරිද? ඒ එකකින්ම ඉවර කරන්න. ඒ එකකින්ම ඉවර කරන්න. අනිවාර්යෙන් ඒ එකකින් ඉවර කරන්නම තමයි මේ වීඩියෝස් ටික හැදුවේ ඔයාලට. හරිද? ඉතින් අද අපි වැඩි කතා නැතුව යමු ලෙසන් එකට ට්‍රාන්සිස්ටර්ස්. ඉතින් ට්‍රාන්සිස්ටර්ස් ගත්තාම පුතේ ට්‍රාන්සිස්ටර්ස් කියලා කියන්නේ PN සංදි PN junctions දෙකක් එකතු වෙලා හැදෙන device එකක්. හරි? A device made up of two PN junctions. right? two PN junctions. එතකොට PN junctions දෙක ගත්තාම අපිට ආකාර methods දෙකකට මේ PN junctions දෙක හදාගන්න පුළුවන්. එකක් තමයි පුතේ PNP කියන pattern එකට, අනිත් එක තමයි NPN කියන pattern එක. එතකොට මේ PNP transistor එක ගත්තහම PNP transistorේ වාහක නැත්නම් carriers ලැබිලා holes කියලා කියන්නේ මම කියව positive spot එකක්, positive ගතියක් තියෙන එකක්. එතකොට මේ positive ඒවා move වෙන්නේ emitter එකේ ඉඳන් collector එක පැත්තට. emitter එකේ ඉඳන් collector එක පැත්තට තමයි move වෙන්නේ මේ carriers ටික. ඒ කියන්නේ the charges are flowing from emitter to collector. emitter එකේ ඉඳන් collector එක පැත්තට. හරිද? එතකොට අපි දන්නවා පුතේ positive particles move වෙනවා කියලා කියන්නේ, positive spot එක move වෙනවා කියලා කියන්නේ, positive charges move වෙනවා කියලා කියන්නේ ධන ගලා යන පැත්තටම තමයි මොනවද තියෙන්නේද? positive ඒවා flow වෙන පැත්තට තමයි current එකක් තියෙන්නේ. So the direction of positive charges flowing and the direction of current flow are the same. current flow එකයි positive charges යන පැත්තයි දෙකම එකයි. ධනාරෝපණ ගලා යන දිශාවයි ධාරාව දිශාවයි සමානයි කියලා ඔය කිව්වේ. ඒ නිසා තමයි මම මේ current එක I කියලා මාක් කරගත්තා positive particles යන පැත්තට. හරිද? එතකොට මේ PNP transistor එකේ circuit symbol එක ගත්තොත් මෙන්න මේ විදිහට තියෙනවා. terminals තුනක් තියෙනවා, base, collector, emitter. එතකොට මේකේ පේනවා current එක හැමතිස්සෙම යන්නේ emitter එකේ ඉඳන් collector එකට. emitter එකේ ඉඳන් collector එකට යන්නේ. හරිද? එතකොට මේකෙත් ඔය terminals තුනම මාක් කරලා තියෙනවා. B කිව්වේ base, C කියන්නේ collector, E කියන්නේ emitter. සිංහල වචනට කිව්වොත් B කියලා base කියලා කියන්නේ පාදම, collector එක කියලා කියන්නේ සංග්‍රාහකය, emitter කියලා කියන්නේ විමෝචකය. පාදම, සංග්‍රාහකය, විමෝචකය. base, collector, emitter. එතකොට මතක තියාගන්න PNP වල current එක flow වෙන්නේ කොහෙන්ද කොහාටද? emitter එකේ ඉඳන් collector එක පැත්තට තමයි යන්නේ. ඒ නිසා තමයි මේ ඊතලේ ඇතුළට තියෙන්නේ. ඒ කියන්නේ මේක යන්නේ ඇතුළට වගේනේ. බේස් එක පැත්ත, බේස් එක හරහා collector එක පැත්තට යන්නේ. ඒකයි මේ ඊතලේ ඇතුළට. ඒතර මම කියන්නේ ඊතලේ ඇතුළට තිබ්බොත් ඒ කියන්නේ එක PNP transistor එකක්. PNP transistor. දැන් අපි යන් collector එකට. sorry NPN transistor එකට. NPN transistor එකට යමු. එතකොට මේ NPN වල PN junctions දෙකක් තියෙනවා කොහොමද? එතකොට ඒකේ majority කියන්නේ n කොටස් ගොඩක් තියෙනවනේ. there are two n parts. n parts ගොඩයි කියලා කියන්නේ පුතේ majority carriers ලැබිලා නැත්නම් වාහක ඇවිල්ලා electrons. එතකොට electrons flow වෙන්නේ emitter එකේ ඉඳන් collector එක පැත්තට. emitter එකේ ඉඳන් collector එක පැත්තට තමයි electrons flow වෙන්නේ. එතකොට ඔයාලා දන්නවා පුතේ negative charges flow වෙන පැත්තට oppositely තමයි. negative charges flow වෙන පැත්තට oppositely තමයි current එක flow වෙන්නේ.
ඍණාරෝපණ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව තමයි මොනවද ධාරාව ගමන් කරන්නේ. ඒ නිසා කැරියර්ස්ලා මූව් වෙන්නේ උඩට කරන්ට් එක පහළට මූව් වෙනවා. ඒ කියන්නේ කරන්ට් කියන්නේ කලෙක්ට් එකේ ඉඳන් එමිට් එක පැත්ත. කලෙක්ට් එකේ ඉඳන් එමිට් එක පැත්ත තමයි කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ. එහෙනම් පුතේ අපි සර්කිට් සිම්බල් එක ගත්තාම බේස් කලෙක්ටර් එමිටර් ගත්තාම මේකෙත් කලෙක්ට් එකේ ඉඳන් එමිටර් කරන්ට් එක යන්න නම් එළියට ඊතලේ තියෙනවා. ඒකයි මේකේ එළියට ඊතලේ තියෙන්නේ. හරිද? ඔන්න සර්කිට් සිම්බල් එක දැන් අඳුර ගන්න පුළුවන් මේ සර්කිට් සිම්බල් එකෙන් මොන වගේ ටයිප් එකේ එකක්ද? මොන ට්‍රාන්සිස්ටර් මොන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද? PNP ද NPN ද? ඊතලෙන් තමයි අඳුරගන්නේ. වෙන මොකුත් හොයන්න බෑ. ඊතලේ ඇතුළට තියෙනවා නම් PNP, ඊතලේ මෙහෙම එළියට තියෙනවා නම් NPN. හරි? මේ ට්‍රාන්සිස්ටර්ස් දෙකෙන් ගත්තහම පුතේ මේ දෙන්නගෙන් පහසුවෙන්ම charges නැත්නම් carriers වලට move වෙන්න පුළුවන් වෙන්නේ පහසුවෙන්ම move වෙන්නේ electrons වලට. මොකද ඔයාලා දන්නවා මේ holes කියලා මම මුලින්ම කිව්ව holes කියලා කියන්නේ particle එකක් නෙමෙයි. electron එකක් නැති තැනක්. positive spot එකක් වගේ. ඒතකොට ඒකට එක තැනකින් තව තැනකට මාරු වෙන එකට වඩා electron එකට පහසුවෙන් move වෙන්න පුළුවන්. electrons විතරයි move වෙන්නේ. ඒ නිසා මේ දෙන්නගෙන් ගත්තහම මේ NPN ट्रांजिस्टर එකට තියෙන පුතේ high mobility එකක්. high mobility කියලා කියන්නේ mobility කියන්නේ සචලතාවය වැඩි. ගමන් කිරීමේ හැකියාව වැඩි වාහකවලට. ඒ නිසා ගොඩක්ම ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ භාවිතා වෙන්නේ NPN. හරි? මේවත් පාවිච්චි වෙන්නේ නැත්තේ නෑ පාවිච්චි වෙනවා but limited. හරි. ඔය ट्रांजिस्टर्स වලට ආපුවාම ट्रांजिस्टर වල අපිට තියෙනවා පුතේ biasing කියලා පාර්ට් එකක්. biasing. එතකොට biasing කියලා කියන්නේ සිංහලෙන් කිව්වොත් නැඹුරු කිරීම. හරි? biasing කියලා කිව්වේ මේ ट्रांजिस्टर එක වැඩ කරන්න පුතේ voltage supplies directly connect කරන්න ඕනේ. හරිද? voltage supplies directly connect කරන්න ඕනේ. The voltages must be connected correctly for a transistor to work. හරිද? ट्रांजिस्टर නිසි පරිදි ක්‍රියාත්මක වීමට නිවැරදි විභව සැපයුම් ලබා දිය යුතුයි. අන්නේ නිවැරදි විභව සැපයුම් ලබා දීම තමයි biasing කියලා කිව්වේ. 아무තු වචනයක් තිබ්බට අයිඩියා එක ඕක. පැහැදිලිනේ? right. ඔන්න මම කිව්වා biasing කියන්නේ මොකක්ද කියලා. දැන් මේවා ලියන්න දේවල් නැහැ. මතක තියාගන්න තියෙන්නේ. මේ වීඩියෝ එක බලලා පේපර් එක ලියන්න තියෙන්නේ ගිහිල්ලා. ඒ නිසා මේවා ලියලා ඉන්න ඕනේ නැහැ. ඒකයි මම මුකුත් ලියලා නැත්තේ. හරි. right. එතකොට බයස් කරාට පස්සේ නිවැරදිව voltage supplies දුන්නාට පස්සේ NPN transistor එක නම් if it is an NPN transistor එකක් නම් collect එක පැත්තට positive voltage එකක් තියෙන්න ඕනේ. positive terminal එකක් connect ලා තියෙන්න ඕනේ battery එක. emit එක පැත්තට negative voltage supply එකක් නැත්නම් negative terminal එකක් battery එක connect ලා තියෙනවා. ඒ මොකේක නම්ද? NPN transistor එක. NPN transistor එකක් හරියට වැඩ කරන්න. To proper functioning of an NPN transistor, collector must be connected to a positive voltage and the emitter must be connected to a negative voltage. Collect එක ධන අග්‍රයකට emitter එක ඍණ අග්‍රයකට connect ලා තියෙනවා. PNP transistor එකක් නම් if it is a PNP transistor, collector එකට ඍණ. Collector must be connected to a negative voltage. Emitter must be connected to a positive voltage. ඒ කියන්නේ battery එක minus එක collect එකට positive එක base එකට connect. sorry positive එක emitter එකට connect. හරිනේ? එතකොට බලන්න current එක හැමතිස්සෙම flow වෙන්නේ battery එක current එකක් flow වෙන්නේ positive to negative. මේ බලන්න මේ plus to minus තමයි connect එක flow. මේකෙත් plus to minus ඒ කියන්නේ උඩට යන select එක පැත්තට යන. දැන් මම මෙතන කිව්ව ටිකමයි වෙන්නේ. current එක යන පැත්ත දෙකම එකයි. NPN වල select එකේ ඉඳන් emitter එකට
select එකේ ඉඳන් emit එකට PNP එක නම් emit එකේ ඉඳන් collect emit එකේ ඉඳන් collect හරිනේ ඔන්න biasing ගැන ඉගෙන ගත්තා biasing කියලා කිව්වේ proper connection of voltages නිවැරදිව විභව සම්බන්ධ කිරීම තමයි මේ biasing නැත්නම් නැඹුරු කිරීම කියලා කියන්නේ පැහැදිලිනේ right එතකොට පුතේ අර මම කිව්වා මේ අවසාන පොයින්ට්ස් එක මම ඔයාලට කියලා යන්නේ ට්‍රාන්සිස්ටරයක් ගත්තාම ට්‍රාන්සිස්ටර් එකේ PN junctions දෙකක් තියෙනවා කියලා කිව්වා ට්‍රාන්සිස්ටර් එකේ PN junctions දෙකක් තියෙනවා කියලා කිව්වා ඒ දෙකෙන් පුතේ අනිවාර්යයෙන්ම එකක් forward bias වෙලා තියෙනවා පෙර නැඹුරු වෙලා තියෙනවා පෙර නැඹුරු වෙලා තියෙනවා forward bias වෙලා තියෙන්නේ එකක් අනිත් එක අනිවාර්යයෙන්ම reverse bias වෙලා තියෙනවා එකක් අනිවාර්යෙන් forward bias වෙන්න ඕන අනිත් එක අනිවාර්යෙන්ම reverse bias වෙන්න. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් එක සංදියක් එක PN සංදියක් පෙර නැඹුරු වෙන්න ඕන අනිත් PN සංදිය පසු නැඹුරු වෙන්න. එතකොට මේ forward bias වෙන්නේ පුතේ හැමතිස්සෙම base emitter junction එක. base emitter junction එක කියලා කියන්නේ මෙන්න මෙයා. base emitter junction එක අනිවාර්යෙන්ම forward bias වෙලා තියෙනවා. forward bias වෙලා තියෙනවා. base emitter junction එක forward bias. ඕන මේකේ වේවා මේකේ වේවා දෙකේම base emitter එක forward bias. collector base එක collector base junction එක collector base සංදිය. ඒ කියන්නේ සංග්‍රාහක පාදම සංදිය. ඒක අනිවාර්යයෙන්ම reverse bias වෙලා තියෙනවා. පසු නැඹුරු වෙලා තියෙනවා. පාදම විමෝචකය forward පෙර නැඹුරු සංග්‍රාහක පාදම පසු නැඹුරු. base emitter forward bias වෙන්න ඕනේ. collector base එක reverse bias. ඕක තමයි connections voltages දුන්නාම වෙන දේ හරියට connections දුන්නාම වෙන දේ. මේක මතක තියාගන්න. ට්‍රාන්සිස්ටරේ වැදගත් දෙයක්. ඊට අමතරව ට්‍රාන්සිස්ටරයක් ඇයි පාවිච්චි කරන්නේ? ඇයි පාවිච්චි කරන්නේ? ට්‍රාන්සිස්ටර් එකෙන් පුතේ මේ uses කියලා කිව්වේ ටික. ට්‍රාන්සිස්ටර් එකෙන් පුතේ අපිට ගොඩාක් වැඩ තියෙනවා කරගන්න. එකක් තමයි it can be act as a current amplifier. current එක amplify කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ඒක signal amplifier එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ signal එක sound එකක් වගේ signal එකක් amplify කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පුතේ මේක ස්විච් එකක් නැත්නම් ඉලෙක්ට්‍රොනික ස්විච් එකක් විදිහට පාවිච්චි කරනවා. දැන් අපි මැනුවල් ස්විච් පාවිච්චි කරන ගෙදර ස්විච් ලයිට් එක ඔන් කරන්න ඔන් ඔෆ් කරන්න අපි මැනුවල්නේ. එහෙම නැතුව ලොකු සර්කිට් එකක ඉලෙක්ට්‍රොනිකලි ඔපරේට් කරන ස්විච් එකක්. කරන්ට් එකක් ෆ්ලෝ වෙන්න දෙනවද නැද්ද කියන එක ඉලෙක්ට්‍රොනිකලි ඔපරේට් කරන්න පුළුවන් ස්විච් එකක් විදිහට අපිට මේ ට්‍රාන්සිස්ටර් එක හඳුනා ගන්න පුළුවන්. වැඩ කරවා ගන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. සිංහලෙන් කිව්වොත් ධාරා වර්ධකයක් විදිහට සංඥා වර්ධකයක් විදිහට ස්විච් එකක් ලෙසත් ක්‍රියාත්මක කරගන්න පුළුවන් කවුද ට්‍රාන්සිස්ටර් එක. මේ සෙට් එක ගැන in details කතා කරනවා. මෙන්න මේවා කොහොමද වෙන්නේ? හරිද? කොහොමද මේ වගේ calculations කරන්නේ? හරි? ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ කොහොමද? මේ ස්විච් එකයි කොහොමද ඔයාලා ICT වල ඉගෙන ගන්න not gate එක කොහොමද connect වෙන්නේ? ඒවා physics වලදී අපි ඉගෙන ගන්නවා electronics lesson එකේ. හරි? මේවා මාර ලස්සනට කියන්න පුළුවන්. මාරම applications ටිකක් තියෙන ITත් ගෑවෙනවා මේක. හරි. ඉතින් අද අපි transistors summary එකක් කරේ. හරි? transistors වර්ග දෙකයි NPN PNP. terminals තුනයි collector base emitter circuit symbol එක අඳුර ගන්න දැනගත්තා. ඇතුළට තිබ්බොත් PNP එළියට තිබ්බොත් NPN. හරිද? biasing කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. correct voltage supply නිවැරදි විභව සැපයුම් කියලා ඉගෙන ගත්තා. හැමතිස්සෙම current එක යන්නේ NPN එකේ නම් collect එකේ නම් emitter එකට PNP එක නම් emitter එකේ නම් collect එකට. එතකොට ඕනම එක PNP වේවා NPN වේවා මොකක් වුණත් forward bias වෙන්නේ පෙර නැඹුරු වෙන්නේ base emitter එක junction එක collector base එක අනිවාර්යෙන්ම reverse bias.
ඔය ටික තමයි අපි කතා කරේ. ඒත් එකම uses ගැන කතා කරා. Transistor can be used as an current amplifier, signal amplifier, and it can be used as a switch. ධාරාවර්ධකයක්, සංඥාවර්ධකයක් සහ ස්විචයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් මොනවාද? ට්‍රාන්සිස්ටර්. right? ඔන්න ඔය ටික තමයි අද අපි දවසේ කතා කරන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝස් වලින් මම නැවත කියනවා මේ වීඩියෝස් බලලා ඔයාලා අනිවාර්යයෙන්ම ෆිසික්ස් පාර්ට් එක, සයන්ස් වල ෆිසික්ස් පාර්ට් එක සුපිරියටම කරන්න. අනිවාර්යෙන් සයන්ස් A එකකින්ම ඉවර කරන්න. හරි? අනිවාර්යයෙන්ම මේක A එකකින්ම ඉවර කරන්න. ඉතින් ඊට පස්සේ දැන් මේ O levels exam එක ඉවරුණාට පස්සේ ඔයාලා සයන්ස් වලින් ඉස්සරහට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් හරිද? ඩොක්ටර් කෙනෙක්, ඉන්ජිනියර් කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් AI පැත්තෙන් ඔය සයන්ස් ස්ට්‍රීම් එක බේස් කරලා යන්න බලාපොරොත්තුවක් වෙනවා නම් හරි ෆිසික්ස් වලට අනිවාර්යයෙන්ම මගේ පන්ති එන්න හරිද? වගකීමෙන් කියනවා ඔයාලගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකින් ඉවර කරන්න. මේ O level කරා වගේම ඊට වඩා වැඩි ප්‍රමාණයකින් A level ඉවර කරන්න මම ඔයාලට සපෝට් එක දෙනවා. හරිද? මොකද මේක වැදගත් එක්සෑම් එකක් තමයි. හැබැයි A level කියන්නේ ජීවිතයේ තීරණාත්මක එක්සෑම්. හරිද? ඒ නිසා නිකන් රැල්ලට යන්නේ නැතුව හරිද? වෙනස් විදිහට ඉතලා හරි වගකීමකින් වැඩක් කරන්න පුළුවන් රිසල්ට් එක හදාගන්න අනිවාර්යෙන් වැදගත් වෙන පන්තියකට යන්න ෆිසික්ස් වලට මං ගාවට එන්න. හරිද? සිංහල වේවා ඉංග්‍රීසි මීඩියම් වේවා දෙකම. හරිද? කුරුණෑගල එඩෙක්ස් ආයතනය තමයි තියෙන්නේ. විස්තර දැනගන්න කන්ටැක්ට් ඔයාලට ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ. හරිද? ඒ කියන්නේ පන්ති විස්තර ඒවා ටික ඒ විස්තර ටික ඔයාලට මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට ලැබෙන්න මම සලස්වන්නම්. ඉතින් හොඳ ගමනක් යන්න. හරිද? අනිවාර්යයෙන්ම අනන්තය දිනන්න ඕන ඔයාලා. හරි? ඒ හැම දෙයකටම කලින් ඔයාලා එක්සෑම් එක O level දැන් මේ කරන්න යන කරන එක්සෑම් එක අනිවාර්යෙන් සුපිරියටම ඉවර කරන්න. හරිද? හැබැයි මතක තියාගන්න O level නෙමෙයි එක්සෑම් එක. හොඳම එක්සෑම් එක තියෙන ඉස්සරහට A level තමයි ජීවිතයේ තීරණාත්මක එක්සෑම් එක. ඉතින් ඒක ඊට වඩා හොඳට කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.